ආයිබෝන් ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ গিitar බිඳුවේ සිට පාඩම් මාලාවේ අංක 14. එතකොට මම මාස 4කට විතර පස්සේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් කලින් එක්සර්සයිස් එක කරන්නද කියලා මම හිතනවා. ඒක මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ මේ ස්ට්‍රින්ග් කොහොමද පටල ගන්නේ නැතුව කොහොමද චුට්ටක් එහෙට මෙහෙට ප්ලේ කරන්න කියලා. හරි මේක දැන් අපි ඉස්සලා පුරුදුනානේ මේ ඇඟිලි ටික. දැන් අපි මේ ඇඟිලි ටිකත් ඒකට එකතු කරගන්න එක තමයි මේ ලෙසන් එකෙන් කරන්නේ. හරිද? හොඳට බලා ගන්න මේක අපි කොහොමද කරන්නේ කියලා. ඔයගොල්ලන් දැනටමත් දන්නවා මේ ස්ට්‍රින්ග් ගණන් කරන්නේ 1 2 3 4 5 6 කියලා යට ඉඳලා උඩට. හරිද? දැන් මේ එක්සර්සයිස් එකේදී ඔයගොල්ලන් කරන්න ඕනේ මෙන්න මේකයි. අපි මෙන්න මේ දෙවෙනි කම්බිය. මේ දෙවෙනි කම්බිය යට ඉඳලා දෙවෙනි කම්බියෙන් අපි ඔයගොල්ලන් දන්නවා මේ පළවෙනි ඇඟිල්ල මේ දෙවෙනි ඇඟිල්ල තුන්වෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ල. හරිද? පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි කම්බිය පළවෙනි ෆ්‍රෙට් එකට මෙහෙම ගහනවා. ඊළඟට දෙවෙනි ෆ්‍රෙට් එකට දෙවෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි එකට තුන්වෙනින් හතරවෙනි එකට හතරෙන්. අපි මේ දෙවෙනි එකේ තමයි මෙහෙම ඉස්සරහට එන්නේ. එතකොට මේකෙදී අපි ප්ලේ කරන්නේ මෙන්න මේකෙන් නෙමෙයි. පැහැදිලිද? මේ මාපට ඇඟිල්ලෙන් නෙමෙයි. අපි මුල්ම ලෙසන් වල මේක ප්ලේ කරා. ඔයාලට මතක ඇති මේ විදිහට ඔන්න ඔය වගේ ප්ලේ කරා. දැන් ටිකක් ඇඩ්වාන්ස් දැන් ඕගොල්ලන්ට ගහන්න පුළුවන්. ඒක නිසා දැන් මේ ඇඟිලි ටික ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරාට පස්සේ ඊළඟට අපි යන්නේ කෝඩ්ස් වලට. ඕගොල්ලන් දැනටමත් කෝඩ්ස් දන්නවා ඇති. නමුත් මම මේ බිඳුව ඉඳලම යන්නේ. කියන්නේ මුල්ල ඉඳලම යන්නේ. බැරි කෙනෙක්ට උනත් තේරුම් ගන්න පහසු වෙන්න ඕන හින්දා. හරිද? හරි. දැන් අපි යනවා මෙන්න මේ විදිහට. මේක ප්ලේ කරන්නේ අපි මෙන්න මේ දකුණු අතේ පළවෙනි ඇඟිල්ලෙන් තමයි අපි ඉස්සල්ලාම ප්ලේ කරන්නේ මෙන්න මේ විදිහට. හරිද? අපි ඒක ප්ලේ කරන්නේ මෙහෙම නෙමෙයි. අපි උඩට ප්ලේ කරන්නේ මේ. තේරෙනවනේ? නියපොත්ත චුට්ටක් තිබ්බත් කමක් නැහැ. අපි මේ විදිහට 1 2 3 4. හරිද? 1 2 3 4. කොහොමද? 1 2 3 4. ඊළඟට මේකම අපි රිවර්ස් එකට යනවා. මෙන්න මේ ආපස්සට යනවා. කොහොමද ඒක යන්නේ? මෙන්න මෙහෙම. තේරුණාද? අපි දෙවෙනි කම්බියෙන් ඉස්සරහට යනවා මෙන්න මේ විදිහට. ඊළඟ කම්බියෙන් යනවා පිටිපස්සට මෙන්න මේ විදිහට. හරි දැන් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ දෙවෙනි කම්බිය අපි ඉස්සරහට එනකොට පළවෙනි ඇඟිල්ලෙන් තමයි අපි ප්ලේ කරන්නේ මේ. හරි. එතකොට ඊළඟට අපි යන්නේ පළවෙනි කම්බියට. පළවෙනි කම්බිය අපි පටන් ගන්න කීයෙන්ද? හතරවෙනි ෆ්‍රෙට් එකෙන්. හතරවෙනි ඇඟිල්ලෙන් තමයි පටන් ගන්න. අපි ඒ ගහනකොට ප්ලේ කරන්නේ මෙන්න මෙතන මේ දෙවෙනි ඇඟිල්ලෙන් මෙන්න මේ විදිහට. හරි. දැන් ඔය අතරේ මේ ඇඟිලි දෙක පැටලෙන්න පුළුවන්. දැන් මේකෙන් ඉස්සරහට ඇවිල්ලා මේක පිටිපස්සට ගියාට කමක් නැද්ද? එහෙම ඇහුවත කමක් නැහැ. ඕන විදිහට ගහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඇඟිලි තුනම ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ දැන් ඕගොල්ලන්ට අර සරලව කියලා දෙන්න ඕන හින්දා මේ ඇඟිල්ලෙන් ගහලා මේ ඇඟිල්ලෙන් ප්ලේ කරන්න කියලා කිව්වේ දෙකෙන්. ඕගොල්ලන්ට මෙන්න මේ තුනෙන් ප්ලේ කරන්න පුළුවන් මේක. හරිද? මේ හතරෙන්ම පුළුවන්. මේ ඇඟිලි තුනෙන් ඕගොල්ලන් ප්ලේ කරන්න. මේ ඇඟිල්ල නැතුව මේ ඇඟිලි හතරෙන් ඕනම එකක් පාවිච්චි කරන්න. වෙන එකක්වත් මේක නම් පාවිච්චි කරන්න එපා. හරි? අපි මෙහෙම ගහනවා මේ. දැන් ඕගොල්ලන්ට ඕන මේ ඇඟිල්ලෙන් තුල මේ ඇඟිල්ලෙන් පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට බැරි වෙයි මේ ඇඟිලි වලින් ටිකක් අමාරුයි. මේ ඇඟිල්ලෙන් සහ මේ ඇඟිලි දෙකෙන් පුරුදු වෙන්න හොඳට මෙන්න මේ විදිහට. ඊළඟට යනවා මේ විදිහට. ඔහොම ගහන්න හිමීට. ගොඩාක් අයියෙන් මේක ස්පීඩ් ප්‍රැක්ටිස් කරන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. පැහැදිලිද? හරිද? හරි. දැන් ඊළඟට අපි ගන්නවා හතරවෙනි කම්බියෙන් අපි ඉස්සරහට එනවා. පේනවද? හතරවෙනි කම්බියෙන් ඉස්සරහට එනවා. ඊළඟට ආපස්සට යන්නේ මොන කම්බියෙන්ද? තුන්වෙනි කම්බියෙන්. හතරෙන් ඉස්සරහට එනවා. තුන්වෙනි කම්බියෙන් පිටිපස්සට. ඊළඟ එක කොහොමද කරන්නේ? ඊළඟ එක එනවා. හයවෙනි කම්බියෙන් ඉස්සරහට එනවා. ඊළඟට පස්වෙනි කම්බියෙන් පිටිපස්සට යනවා. පැහැදිලිද? මේ ඇඟිලි ටික හුරු කරන එක තමයි මේ කරන්නේ. මේ දෙකේ ලොකු එක්සර්සයිස් එකක් නෙමෙයි මේ. අර අපිට කෝඩ්ස් ටික ගහන්න පහසු කරන්න තමයි අපි මේක ප්‍රැක්ටිස් කරන්නේ. තේරුණාද? දැන් ඔයාලා හිතන්න පුළුවන් මෙවුවා මේ තේරුමක් නැහැ ගහන්න කියලා. නෑ. මේකේ තේරුමක් තියෙනවා ගහන්න. මොකද අපි පික් වලින් නෙමෙයි ප්ලේ කරන්නේ. අපි මේ ඇඟිලි වලින් තමයි ප්ලේ කරන්නේ. ඒකට පොඩි පෙර පුහුණුවක් තමයි මේ කරගෙන යන්නේ. හරි දැන් අපි ඕක එක දිගටම කරගෙන යන් කොන්න මේක පටන් ගන්නෙ 6 වෙනි කම්බියෙන් ඉස්සෙල්ලාම. දැන් ඔය ටික කියන්නේ ඔය ස්ටෙප් 3 ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරාට පස්සේ ඊළඟට අපි යනවා
මේක චුට්ටක් ඇඩ්වාන්ස් කරලා ප්ලේ කරන්න මෙන්න මේ විදිහට. ඔන්න බලා ගන්න හොඳට. අපි පටන් ගන්න ඉස්සලා පටන් ගත්ත යට ඉඳලානේ. දැන් පටන් ගන්න උඩ ඉඳලා මේ. ඒ මොකද්ද කිව්වේ? මේක අපි උඩ ඉඳලා එක්සර්සයිස් එක සම්පූර්ණ කරගෙන පල්ලෙහාට යනවා. ඒ කියන්නේ 6 වෙනි කම්බෙන් ඉස්සරහට ආවා, 5 වෙනි කම්බෙන් පිටිපස්සට ගියා. ඊළඟට 4 වෙනි කම්බෙන් ඉස්සරහට ආවා, 3 වෙනි කම්බියෙන් පිටිපස්සට ගියා. ඊළඟට ඕගලන් 2 වෙනි කම්බියෙන් ඉස්සරහට ආවා, පළවෙනි කම්බියෙන් පිටිපස්සට ගියා. අපි මේ යට ඉඳලා උඩට ගහපු එක උඩ ඉඳලා යනට ගහන්නේ මේ විදිහට. හරිද? මෙන්න මේ එක්සර්සයිස් එක ගහන්නකො. හරිද? මේ එක්සර්සයිස් එක සතියක් දෙකක් ගහන්න. එතකොට ඕගලන්ට මේ ස්ට්‍රින්ග් වල තියෙන ඕගලන්ට පහසු වෙනවා මේ ස්ට්‍රින්ග් ටිකේ එහෙට මෙහෙට මේ ඔයාලගේ මේ ඇඟිලි ටික චුට්ටක් හසුරව ගන්න. හරිද? එතකොට අපි මේකෙන් පස්සේ අපි කෝඩ්ස් වලට යමු. තව මොනවා හරි එක්සර්සයිස් එකක් අපි තිබුණොත් ඕගලන් තියෙන ගැටලු අනුව ගැටලු පල්ලෙහෙන් දාන්න. ඒ අනුව මම තව එක වීඩියෝ එකක් කරන්නම්. ඕගලන්ට ගැටලු මොනවා හරි තිබුණොත් එහෙම නැත්නම් අපි කෙලින්ම කෝඩ්ස් වලට යමු. එතකොට අපිට ලේසි මේක කරගෙන යන්න. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ මේ ගොඩක් දුරට මේකේ ආවා. මේ ටික ප්‍රැක්ටිස් කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එක දානකොට ගැටලු තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ ගැටලු ගැන ඔයගොල්ලන්ට මම වෙනම ඊළඟ ලෙසන් එකේදී කතා කරනවා. එහෙනම් ඊළඟ ලෙසන් එකෙන් ඉක්මනටම හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.